තමුසේ බලන්න මනමාලිගේ පැත්තෙන් කට්ටිය එනවලු. ඉක්මනට ලෑස්ති වෙනවා. පායා. ඉතින් රාජමාතාවට කියපන්. රාජමාලිගයට කැඳාගෙන එන්නේ රජතුමා කැමති මහා රාජිනියක විතරයි කිය. කොණාතෝ? රාජතුමා මේ බව පාසන විත්තිය රාජමාතාව මට කලින්ම පැවසුවා. එහෙනම් රාජමාලිගයට වෙන බිසවරු කැඳාගෙන එන්නේ එපා කියලා. රාජමාතාව පැවසුවා තනියම ගෑනු හොයාගන්න කලින් තේ බීපු කෝප්පේ ඇඳ උඩ තියෙන යට කලිසම් ටික හොදලා දාන්න කියලා. අප්පත බල මහත්තයා. ඉතින් කොහොමද? හොඳින් ඉන්නවා. එහෙනම් එච්චරයි. මේ ටිකේ වැඩ ටිකක් අඩුයි වගේ නේද? වැඩ අඩු? ඔව්. වැඩ අඩුයි නෙමෙයි. වැඩ බාර ගන්න. මහා පරිමාණයේ ඒවා විතරයි බාර ගන්න ඕඩර්ස්. මේ ওই 2.5 කෑලි බාර ගන්න. පුටු කෑලි ඔය මේස කෑලි හදන්නේ නැහැ දැන් අතන. කෝල්යක් එනවනේ. හලෝ. කවුද? කොහෙන්ද? තමිල්නාඩු. කවුද මේ? තලපත් විජේ. තලපත් විජේ? කියන්න. ඊළඟ චන්ද්‍රරැස්වීමට පුටු කීයද? පුටු 45. පුටු 45. හරි ගල්ලා දෙන්නේ. තලපත් විජේනේ බෑ කියන්න බෑ ඒකයි. එනනම් බාර ගන්න වැඩේ. එන පොයිට් වාරම්. තලපත් විජේ. වෙල්ල බස්. ටග්ගල්. තලපත් විජේ? තලපත් විජේ. ඉන්දියාවේ? ඔය මුදලාලි. මේ තලපත් විජේට ඡන්ද රැස්වීමකට පුරු 45ක් ඕන. මතක තියාගන්න. ඊට කලින් ගිහිල්ලා ජයසේකරයාගේ බාරගත්තු පුටු දෙක හදලා ඉතා. මේ බාසුන්නේ වෙල්ලාලගේ. බාසුන්නේ වෙල්ලා මුදලාලි. කුඩු නාල නෙමෙයි කුඩු කාලා. උදේ ඉඳලා සෑහෙන වැඩ ගොඩක් කරලා වගේ මට පේනවා. උදේ ඉඳලා පුටු කකුලක් හැදුවා. ඒ ඉඳලා පුටු කකුලක් හදලාද බං මේ කුඩු නාලා ඉන්නේ? නැතුව පුටු කකුල හදන්නම තේක ගස් දෙකක් රස්ස දෙකක්. ඔබට පුටුව සම්පූර්ණයෙන්ම හදන්න තේක ගස් 50ක්වත් යයිනේ. පිස්සුද මුදලාලි. ඔය පුටුව මට ගොඩ තහත හැකි තේක ගස් 40කට මෙහා. නියම. වාසුන්නේ. මුදලාලි කොහොමද? නියමයි. වාසුන්නේ. අර උදේ ඉඳලා හදපු පුටු කකුල කඩාගෙන වැටුණා. බලපන් උදේ ඉඳලා හදපු පුටු කකුල ඒකත් කඩාගෙන වැටිලා. මූ උදේ ඉඳලා පුටු කකුල හදනකම් ඔබ උදේ ඉඳලා මොකද කරේ? කකුල අල්ලන් හිටියා. මූ පුටු කකුල හදනකම් ඔබ පුටු කකුල අල්ලා හිටියා. නෑ පුටු කකුල නෙමෙයි මගේ කකුල. මිටියේ වැටුණානේ මගේ කකුල උඩට තාම කකුල රිදෙනවා. ඔන්නේ පව් කුඩ රිදෙනවෙයි. තොපි වැටට ගත්තට මට හෙන ගන්න ඕනේ. මට මේ අර හන්දි ඉන්නේ ඒකට හරි එන ගන්න ඕනේ. මුදලාලි. උදේ ඉඳලා වැඩ නිසා බීඩියක්වත් බිව්වේ නෑ. බීඩි ඉවරයි. සල්ලි ටිකක් දෙන්න මට ටක් ගාලා කඩේට දුවලා බීඩි අරන් එන්නම් ඔහෙලට බොන්න. මතක් කළ ගිනි පෙට්ටියකුත් අරන් එන්න. ගිනි පෙට්ටියයිනේ. තවුනාද වාට ඕනේ? ලැබදියාගේ දියක් ටෝපියක්. වැඩ එකක් ගේ. අරන් ගිහලා වැඩ කරපන්. ඇයි? අයියේ අම්මට කියන්න එපා මං අද ක්ලාස් ගියේ නෑ හලෝ. ඒත්තර පල්ලෙහා ගෙදර අච්චුනන්දට වුණා ඕනේ. ඕක හිතන්න එපා ඔයි. අපිත් ඔය කාලේ ඕක තමයි. අපි ඕක සේව් කරගමු ඈ. ඒ හලෝ උනාට තරහක් කියන්න තියෙනවා. ඒ මොකක්ද? අදට එනකොට මල් පෝච්චියක් බිමට වැටලා තිබ්බනේ හලෝ. ඒක මම අම්මට කියන්න ගියේ නෑ මාවනේ අහුවෙන්නේ එතකොට. අර එහා ගෙදර කිංසුද කොහෙද හලෝ කඩලා තියෙන්නේ. මාත්‍යා රහසක් කියන්නේ. ඒ මොකද්ද? ඒ මල් පෝච්චිය උදේ විදුරේ මං බෝල් දාන්න පුරුදු වුණා. මම සීට් එකේ ආවා. අම්මට අහුණොත් ඉවරයිනේ ඔයි. උඹද බින්නේ? හෙලා අම්මේ වැඩේ හරි. පෝච්චියෙන් දැක්ක රහාගත්තා. එක තමයි යකෝ වරෙන් කොද ගෙදර ඊයේ තමුසේ මා පාරේ දාලා ගියානේ කනාතෝ. වසනවටම ලැබුණු එකෙක් මං අම්මගේ තාත්තගේ බාලම කොළු. මේ ඇහුණයි මම පන්සලට යනවා. ඔහෙලත් එනවා යන්නේ. ඒ මොකට යන්නේ? පුතේ දැන් නොනගතේ වෙලාවට කරන්නේ ආගමික වැඩ විතරයි. මත් නම් බෑ අපේ පයි යන්න. අම්මා ගිහිල්ලා
ඕ මටත් බෑ හාමිනේ. දෙන්නටම බැන්න නිකන් ඉන්නවා. මම යනවා යන්න. කුඩල කොහමද මෙටුරු තියන්න බැහැනේ. මේ මම දෙන්නටම කියන්නේ හොඳේ. නොනගතේ වෙලාවේ මොනවත් කනව නෙවෙයි. මොන හේතුවකටවත් ගින්දර පත්තු කරනව නෙවෙයි හැබැයි. හරි බං මට ඕ කියන්නේ මං පොඩි එකෙක් නෙවෙයිනේ. මෙන්න මූට කියාපන්කෝ බං. අනේ ඉන්න. මං යනවා එහෙනම්. මං කිව්වයි කියලා දෙන්නව මතක තියාගන්න ඕන හොඳේ. කො බං අම්මා වෙනද තාම? තාම අම්මාවේ නැහැ තාත්තේ. ඒක තමයි මේ මාත් බලන් ඉන්නේ. අම්මා බඩ මේ බඩ ඇතුලේ හිඟන්නේ ඉන්නවද මන් දන්නේ හැම වෙලාවෙම බඩකිනි හත් වෙලා. අනේ මන් දන්නේ නැහැ බං මේ චාරිත්‍ර බඩකින් ඉන්න මට බං මේ නොනකතේ කියන්නේ. තාත්තේ අම්මා කිව්වේ කිසිම දෙයක් කන්න බෑ කියලා. නොනගතෙන් පස්සේ තමයි වැඩ අල්ලලා පත් කන්නේ. වැඩ නෙවෙයි බං දැන් අල්ලන්නේ ඉන්නේ මගේ බඩ. තාත්තේ තාත්තට බඩගිනි නම් මම වැඩක් කියන්න. මොකද්ද කියපන් ඉවසගෙන ඉන්න බෑ බං බඩගින්නේ මගේ. අම්මා එන්න කලින් අම්මා අරන් තියමු කැවලි මොනවා හරි කමු. හැබැයි අහුනොත් ඉඳලා ඉවරයි. උඹ කියන්නේ එහෙම නෑ හොඳේ. පිස්සුද? තාත්තට ෂුවර් නැත්තම් මම රුපියල් 100ක් දෙන්නකෝ. බබල් චක්ක ගන්න. එහෙම වුණත් මම වචනයක්වත් කියන්නේ. මම කට හොලවන්නේ. ඉඳ. හැබැයි කියන්නේ එහෙම නෑ හොඳේ. හරි එහෙනම් අම්මෙන්න කලින් යමයි තමයි. කොහෙද බං කියෙන්නේ බං? පියංගලක් ගන්න යනවා. මේ පුතේ තාත්තා ඔය හිටියේ. ඒ මොකද සද්දේ? අනේ අපෝයි මේ මිනිහ කරපු වැඩ. නෝ මම නෙවෙයි නෝනේ මම නෙවෙයි. අපි මේ වලාකුලේ බලමු හොඳේ. අරක හරියන්නේ. වලාකුලේ ඔයත් මේ කියවන දන්නවද? දන්න කියන්න බෑ. වලාකුලේ කොයන්නේ හිමින් සැරේ මහ මුහුදින් අතට ටිකක් අරගන්නයි මං යන්නේ. ඉතරෙත් දන්නේ? ඔයා දන්නද මේ වලාකුළු යන විදිහ? පාවේ නෙමෙයි ඒක උඩ ඉන්න එක මාම කෙනෙක්. ඒකේ තියෙන රෝද අර තටු හයි කරලා ඔයා ප්ලේන් දැකලා තියෙද? ඒ ප්ලේන් වගේ තමයි වලාකුළු වල අර ලොකු ප්ලේන් වල වටේට පුළුන් අලවල තියෙන්නේ. මේ නඩක්කාத මාරි රියැක්ෂන් காட்டுற மூஞ்சி எங்கடா வாங்குன நீ? ඒක ඇතුලේ මාම කෙනෙක් ඉන්නවා. ඒක ඒ මාමා තමයි පැදගෙන අරන් යන්නේ. ඊට පස්සේ මේ තියෙන මහා මුහුදින් වතුර ටිකක් අරගන්නයි මම යන්නේ කියන්නේ. එහෙම උඩින් ගිහිල්ල වෙලා ලොකු බටයක් තියෙනවා. හොඳේ. ඒ බටේ වතුරට දාලා ඉවර වෙලා අර මෝටර වතුර මෝටර දැකලා තියෙද? වතුර මෝටරෙන් වගේ මෙහෙම උඩට වතුර අදිනවා. ඇදලා ගිහිල්ල වෙලා ඔය අර කඳු තියෙන පැත්තේ තියෙන්නේ. ඒ කඳු තියෙන පැත්තේ වලට උඩින් අතාරිනවා. එතකොට තමයි අර අපිට දේ දුන්න වගේ පේන්නේ. අර පුළුන් වල තියෙන්නේ නැත්තම් අර අපි දැක්කට පස්සේ වතුර අරන් යන දැක්කම හරි නෑනේ. ඒකයි. අර හැමතැනම වතුර ගන්න දෙන්නේ නැහැ. මොකද? එහෙම හැමතැනම වතුර ගන්න බෑ. හොරාට ගන්න ඕන හින්දා තමයි අර ප්ලේන් එක වටේට පුළුන් අලවලු වෙලා ගිහලා හොරාට වතුර අරගන්න. ලොකු බට දාලා මෙහෙම හොරාට වතුර අරගන්න. ඊට පස්සේ ගිහලා අර උස කඳු මුදුන් වලට අතාරිනවා. ඊට පස්සේ තමයි ඔය කඳු දිගේ පල්ලෙහාට වතුර ඇවිල්ලි වෙලා මේ ගංගාවල් එහෙම හැදෙන්නේ. එහෙම මුහුදෙන් අරන් ගිහලා තමයි හෙට දාන්නේ. බොනාය පුංචි කාට කියලා දෙන්න. බාහිරට එකන ගත්තේ නැහැ. එකන ගන්න ඒකට එකන ගන්න දෙන්නේ නැහැ. මම විහිළුවක් කරේද? විහිළුවට පොඩි යවන්න බොරු කියලා දීලා උඹ වගේ මෝඩයෙක් කරන්න දහදන්නේ. දන්නේ නැත්තම් දන්නේ නැති දේ දන්නේ නැහැ කියපන්. පොඩි උන්ට බොරු ගන්නන්න නැතුව. මේකේ බබා ගිහලා අක්කට ගිහලා ගන්න පාඩම.